ඔබ දන්නවාද 2026 වසරේදී මිනිසුන් ඔබ දෙස බලන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඔබට පුළුවන්. ඒක වාසනාව නෙවෙයි, ඒක කලාවක්. බොහෝ දෙනෙක් හිතන්නේ ලස්සනට ඇඳහම ආකර්ෂණය ලැබෙනවා කියලා. ඒත් ඇත්තම රහස තියෙන්නේ ඔබ තුලමයි. අද අපි ඔබට කියලා දෙන්න යන්නේ ඕනෑම තැනක කැපී පෙනෙන හැමෝම ගරු කරන ප්‍රබල පෞරුෂයක් ගොඩනගා ගන්න රහස් 7ක් ගැනයි. පළමුවෙනි දේ අඩුවෙන් කතා කරන්න, වැඩියෙන් අහන්න. මිනිස්සු Taman ගැනම පුරසාරම් කියන අයට වඩා Tamanට ඇහුම්කන් දෙන අයට ආදරය කරනවා. ඔබ අන් අයට සවන් දෙන විට ඔවුන් ඔබට වටිනාකමක් දෙනවා. මතක තබා ගන්න. ඔබේ හඬ පාලනය කරන්න. අනවශ්‍ය ලෙස කෑ ගහන්න එපා. ඒ වගේම බයේ හීන් හඬින් කතා කරන්නත් එපා. සෑම විටම පැහැදිලිව සහ කෙලින් කතා කරන්න. දෙවැනි රහස ඔබේ ශරීරය කතා කරන භාෂාවයි. ඔබ කාමරයකට ඇතුළු වෙද්දිම මිනිසුන් ඔබ මනිනවා. කොන්ද කෙලින් තබා ගන්න. පපුව ඉදිරියට දමා ආත්ම විශ්වාසයෙන් ඇවිදින්න. කතා කරද්දී ඇස් දෙක දිහා බලා කතා කරන්න. දැත් සාක්කුවේ දාගෙන හෝ පපුව හරහා බැඳගෙන ඉන්න එපා. එයින් පෙනෙන්නේ ඔබ දුර්වල හෝ බියෙන් සිටින බවයි. සෑම විටම විවෘතව සහ මිත්‍රශීලී ඉරියව් පෙන්වන්න. තුන්වැනි කරුණ ඇඳුමෙන් ලැබෙන වටිනාකමයි. මිල අධික ඇඳුම අවශ්‍ය වන්නේ නැහැ. හැබැයි පිරිසිදු ඔබට ගැළපෙන ඇඳුමක් අඳින්න. නියපොතු කැපීම සහ හිසකෙස් පිළිවෙලකට තබා ගැනීම වැනි පුංචි දේවල් වලින් ලෝකයට පේනවා ඔබ ඔබටම කොයිතරම් ගරු කරනවද කියලා. ඔබ ඔබට ගරු කරන්නේ නැත්නම් ලෝකය ඔබට ගරු කරන්නේද නැහැ. හතරවැනි රහස දැනුම යනු ආයුධයකි. ලස්සනට ඇඳලා හිටියට වැඩක් නැහැ. කට ඇරියාම කිසිම දෙයක් දන්නේ නැත්නම්. ලෝකය ගැන කියවන්න, අලුත් දේවල් ඉගෙන ගන්න. ඔබ සතුව ගැඹුරු දැනුමක් තියෙනවා නම් මිනිසුන් ඔබ සොයාගෙන එනවා. දැනුම කියන්නේ කිසිවෙකුට හොරකම් කළ නොහැකි ආකර්ෂණයක්. පස්වෙනි රහස නොසැලෙන මනසයි. ප්‍රබල චරිත පොඩි දෙයකටත් කලබල වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ආවහම කෑ ගහන්න නැතුව සංසුන්ව ඉන්න පුරුදු වෙන්න. ඔබ කොච්චර සංසුන්ද ඒ තරමට මිනිස්සු ඔබ නායකයෙක් විදියට පිළිගන්නවා. හැඟීම් වලට වහල් නොවි බුද්ධියෙන් තීරණ ගන්න. හයවැනි රහස හැමෝටම ගරු කිරීමයි. සැබෑ වැදගත් මිනිස්සෙක් Tamanට වඩා පහළ මට්ටමේ අයටත් එක වගේ සැලකනවා. ඔබේ නිහතමානීකම තමයි ඔබේ ලොකුම ආභරණය. කෙනෙකුගේ මුහුණට සිනහවක් ගේන්න ඔබට පුළුවන් නම් ඔවුන් ඔබ කවදාවත් අමතක කරන්නේ නැහැ. අවසාන සහ වැදගත්ම රහස විනයයි. දුන් පොරොන්දුව ඉටු කරන්න. වෙලාවට වැඩ කරන්න. Tamanගේ වචනය රකින්න මිනිසෙකුට ලැබෙන ගෞරවය වෙනත් කිසිම දෙයකින් ලබා ගන්න බැහැ. ඔබේ විනය තමයි ඔබේ අනන්‍යතාවය. ඉතින් 2026 වසරේදී අලුත් ගමනක් යන්න ඔබ සූදානම්ද? මේ කරුණු 7 අද ඉඳලම ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඔබ අනිවාර්යයෙන්ම හැරී බලන ප්‍රබල චරිතයක් වේවි. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා ඔබේ අදහස කමෙන්ට් කරන්න. තවත් මෙවැනි වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. සුබ අලුත් අවුරුද්දක් වේවා.